අද අපි නුවර යන්නයි හදන්නේ. ඒ අපේ බබාව දළදා වහන්සේට බාර කරන්න. ඉතින් අපි ට්‍රේන් එකේ තමයි යන්න හිතුවේ. හවස 6ට විතර පානදුරින් නැග්ගා. කොළඹ කොටුවට යනකොට රෑ 7 විතර වුණා. නුවර යනකොට රෑ වෙන නිසා මස් මාළු පිළි වගේ කෑම කන්නත් හොඳ නැති නිසා කෑම ගෙදරින්ම හදාගෙන ගියා. ඉතින් අපි මේ යන්න හේතුව අපේ පොඩ්ඩව කිරිදානේ දෙන්න ඉස්සෙල්ලා දළදා වහන්සේට බාර කරන්න ඕන නිසා. නැතුව රෑ 9:00ට විතර අපි නුවරට ආවා. පස්සේ අපි ත්‍රිවිල් එකකින් අපි බුක් කරගත්ත හෝටලයට ගියා. අපි උදේ පාන්දර ලෑස්ති වෙලා 5ට විතර දළදා මාලිගාවට යන්න පිටත් වුණා. ඉතින් අපි හිටිය හෝටල් එකේ ඉඳන් පයින් යන දුර තමයි තිබ්බේ මාලිගාවට. උදේ 5:30 වෙනකොට මාලිගාවේ ඉහළ මහලට ගියා. ඒ වෙනකොට තවත් බබාලා අරන් ඇවිත් හිටියා. ඉතින් පාන්දර පොඩ්ඩක් සීතලත් වගේ උදේ නැගිට නිසා වෙන්නත් ඇති පොඩි බබාලා අඬනවා. අපි නම් එන්න කලින් පොඩ්ඩගේ බඩ පුරවගෙන තමයි ආවේ. පිරිත් මණ්ඩපය ඇතුළට බබත් එක්ක මහත්තයා තමයි ගියේ. විනාඩි 20ක් විතර පිරිත් මණ්ඩපේ වාඩි වෙලා හිටියා. ඊට පස්සේ 5 දෙනා ගානේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කුටිය ඇතුළට ගත්තා. ඊට එක අවුරුද්දට අඩු බබාලා තමයි දළදා වහන්සේට බාර කරන්න පුළුවන්. බබාට සුදු තික චාම් ඇඳුමක් තමයි අඳින්න ඕනේ. දළදා වහන්සේට බබාව පූජා කරලා ඒ වෙලාවේ දළදා වහන්සේට පූජා කරපු සමන් මල් ටිකයි පිරිත් නූලයි අතට දුන්නා. පොය හා බදාදා දිනයන් හැර අනිත් හැම දිනයකම තේවාවන් උදේ 5:00 අයිතු දේ 9:00 හවස 6:00ට බබාලව දළදා වහන්සේට බාර කරන්න පුළුවන් කියලා මාලිගාවෙන් කිව්වා. ඒක නිසා අපි සෙනසුරාදා උදේ 5:00 තේවාවට සහභාගී වෙන්න සූදානම් වුණා. මොකද ඒ බබාලට පහසු නිසා උදේ සෙනගත් අඩුයි. දැන් නම් හොඳටම බඩගිනි. ඒක නිසා අපි ආවා නුවර තියෙන පරණම දෙමළ කෑම කඩේට. ඒ කඩේ නම ශ්‍රී ගණේශානන්ද බ්‍රාහ්මණ හෝටලය. ඒක තියෙන්නේ පේරාදෙණිය පාරේ. වෙනස්ම විදියේ කෑම කඩයක්. ඒකේ පිගන් වෙනකොට හම්බ වෙන්නේ කෙහෙල් කොලයක්. අපි උදේට නම් කෑවිත්තින් ඉන්දියාප්ප. මේකේ උළුදු වඩේක නම් මාරම රසයි.
පස්සේ අපි කිරිතේකුත් බිව්වා. ඉතින් නුවර ආවොත් ඕගොල්ලොත් මෙතනට ගිහින් කාලා බලන්න. පස්සේ අපි ආයිමත් නවතින තැනට ගිහින් බබාලට කවලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා හවස කෝච්චියෙන් කොළඹ ආවා. එහෙනම් අපි ගිහින් එන්නම් ඊළඟට කිරිදානි වීඩියෝ එකෙන් හම්බ වෙමු.